ආයිබෝන් දුවේ පුතේ ඔයාලා හැමදෙනාම ගොඩක් ආදරෙන් අද පිළිගන්නවා. අද අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ 29 වෙනි ගැටලුව. ඉතින් පුතේ මේ ගැටලුවේ ඔයාලට දීලා තියෙන කොඩි වැල් ආශ්‍රිත ගැටලුවක්. ඉතින් අපි මේ ගාන කියවලා බලමු. කොඩි වැලක නිල් කොළ කහ රතු ලෙස පිළිවෙලින් කොඩි අමුණා ඇත. මෙම කොඩි වැලේ 335 වෙන කොඩියේ පාට කුමක්ද? ඉතින් පුතේ මේකේ අහලා තියෙන්නේ කොඩි වැලක් තියෙනවලු ඒකේ නිල් කොළ කහ රතු කියලා කොඩි අමුණලා තියනවලු වර්ග 4කින්. ඉතින් මේක අමුණලා තියෙන්නේ පිළිවෙලට. ඒතකොට මේකේ 335 වෙනි කොඩියේ පාට හොයන්න කියලා කියනවා. ඉතින් වෙනද වගේ මතක් කරනවා ඔයාලා වීඩියෝ චුට්ටක් නවත්තලා බලන්න ඔයාලට මේක හදාගන්න පුළුවන්ද? ඔයාලා කොහොමද හදන්නේ කියලා. ඊට පස්සේ අපිත් එක්ක එකතු වෙන්න ඔයාලගේ උත්තර හරියද කියලා බලන්න. හරි පුතේ එහෙනම් මම හිතනවා ඔයාලා මේක හදලා ඇති කියලා. ඉතින් අපි බලමු මේක කොහොමද මේ වගේ ගැටලුවක් දුන්නොත් ලේසියෙන් හදාගන්න කියලා. පුතේ මේකේ තියෙනවා පාට 4ක් වර්ග 4ක කොඩි. ඉතින් අපි මේ පාට ටික පිළිවෙලට ලියා ගන්න ඕන. පුතේ ඔයාලා ගාන හදද්දි මේ විදිහට කොඩිය නැඳින්න ඕනේ. ඔයාලා මේ තියෙන පාට 4 ඔයාලට පේන්න ඕන හින්දා ඒකේ පාටවල මුල අකුර නිල් වන නිල් නී අකුර ඒ විදිහට මේ විදිහට ඔයාලට දාගන්න පුළුවන්. දාගෙන ඉවර වෙලා මේ තියෙන පිළිවෙලට පළවෙනි එකට තියෙන පාටට අංක 1 දාගන්න. දෙවෙනි එකට තියෙන පාටට අංක 2 දාගන්න. තුන්වෙනි එකට තියෙන පාටට අංක 3 දාගන්න. ඊට පස්සේ අවසානට තියෙන මේ රටාවේ මේ පිළිවෙලට නම්ලා තියෙන්නේ. ඒකේ අවසාන එකට බිඳුව දාගන්න. දාගෙන ඉවර වෙලා අපි කරන්නේ මේකේ අපෙන් අහලා තියෙන 235 වෙනි කොඩිය. ඉතින් අපි කරන්නේ මේ 235 කියන එක මේකේ පාට වර්ග 4ක් තියෙන හින්දා 4ෙන් බෙදෙනවා. ඒකට මේක පාට වර්ග 5ක් තිබ්බනම් 5ෙන් බෙදන්න ඕන. 6ක් තිබ්බනම් 6ෙන් බෙදන්න ඕන. නැත්නම් 3ක් තිබ්බනම් 3ෙන් තමයි බෙදන්න ඕන. ඒකට මේ වගේ බෙදුවට පස්සේ අපිට මෙතන එනවා 58 කියලා උත්තරයක්. ඉතුරු වෙනවා 3ක්. ඒකට අපිට වැදගත් වෙන්නේ මේ ඉතුරු වෙන ගාන. ඒතකොට මේ ඉතුරු වෙන ගාන තමයි මේ කොඩි වැලේ පිළිවෙලින් ගත්තම තියෙන තැන. එතකොට මෙතන අපිට මේ අංක දාලා තියෙනවනේ. එතකොට මේක එකක්වත් ඉතුරු වෙන්නේ නැත්නම් බිඳුවක් ඉතුරු වුණොත් මේ අවසානට රටාවේ අවසානෙම තියෙන පාට වෙනවා. නැත්නම් 3ක් ඉතුරු වුණොත් මේ තුන්වෙනියට තියෙන පාට. එකක් ඉතුරු වුණොත් මේ පළවෙනියට තියෙන පාට. එතකොට මේකේ අපි බෙදාගත්තට පස්සේ 3ක් ඉතුරු වෙලා තියෙන. එහෙනම් මේ රටාවේ පාට රටාවේ තුන්වෙනියට තියෙන පාට තමයි මේ 235 වෙනි කොඩිය පාට. එහෙනම් මේ කොඩිය පාට වෙන්නේ පුතේ කහ පාට. ඉතින් බලන්න ඔයාලා මේ විදිහට හැදුවේ කියලා. එතකොට මෙහෙම දෙයක් තියෙනවා. මේක අලුතෙන්ම හදන කෙනෙක්ට නම් ඇයි මෙහෙම මේ 1 2 3 කියලා දාගත්තේ බිඳුව කියලා දාගත්තේ? මේක ලොකු ප්‍රශ්නයක් ඇති නේද? එහෙනම් පුතේ අපි මේ සම්බන්ධව කොඩි වැල් ආශ්‍රිත ගැටලු සම්බන්ධව වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා මුලින් ඉඳලා කොහොමද මේක වෙන්නේ කොහොමද මේක හදන්නේ කියලා පැහැදිලි කරලා දීලා වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ link එක මම මේත් එක්ක දාන්නම්. ඉතින් පුතේ ඒක බලන්න. එතකොට පුතේ මේ වගේ ඕනම ගැටලුවක් ඔයාලට ලේසියෙන් තප්පර 15ක් 10ක් වගේ කාලෙකින් ලේසියෙන් හදාගන්න පුළුවන්. හරි පුතේ ඒකත් බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට සමුගන්න හැම දිනකටම ස්තුතියි. ආයුබෝවන්.